ඔයත් ළමයි සමතුලිතය වෙනස් වීම ගානක් ආවහම මේ විදියට ප්‍රස්ථාර ගොඩාක් ඇඳලා මේක පටලව ගන්නවද? එහෙම නැත්නම් MCQ ප්‍රශ්නයක් ආවහම සමතුලිතය වෙනස් වීම ගැන මිල වෙනස් වෙන්නේ මොන පැත්තටද ප්‍රමාණය වෙනස් වෙන්නේ මොන පැත්තටද කියලා ඔයා තාමත් පටලව ගන්නවද? එහෙනම් අපි අද කතා කරනවා ඒකට ලේසි ක්‍රමයක්. ළමයි මම අද ඔයාලට කියලා දෙනවා සමතුලිතය වෙනස් වීමකදී එක ප්‍රස්ථාරයක්වත් අඳින්න නැතුව හරියටම හරියන උත්තරේ තප්පර 30ක් වගේ කෙටි කාලෙකින් ගන්න පුළුවන් රහස් ක්‍රමයක්. මේ ක්‍රමය දැනගත්තොත් ළමයි ඔයාට විභාගයේ හරි උත්තරේ ගන්න පුළුවන් වෙනව විතරක් නෙමෙයි. ඔයාගේ වටිනා කාලය ඉතුරු කරගන්නත් පුළුවන් වෙනවා. අපි බලමු කොහොමද ප්‍රස්ථාර අඳින්නේ නැතුව සමතුලිතය වෙනස් වීම ගැටලුවකදී හරිම උත්තරේ හොයාගන්නේ කොහොමද කියලා. හරි. මේ තියෙන ළමයි අපේ රහස් ක්‍රමය. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ක්‍රමේ පාවිච්චි කරලා තප්පර 30ක් ඇතුළත අපේ සමතුලිතය වෙනස් වීම කියන MCQ ප්‍රශ්නයකට හරිම උත්තරේ හොයාගන්නේ කියලා. හරි. එහෙනම් අපි යමු මේ වගුවට. මේ වගුව මම විස්තර කරොත් මේකේ තියෙන ළමයි ඉල්ලුම වෙනස් වීම තියෙනවා, සැපයීම වෙනස් වීම තියෙනවා. ඉල්ලුම වෙනස් වීම පැති දෙකයි වැඩිවීම අඩුවීම. සැපයීම වෙනස් වීමත් පැති දෙකයි වැඩිවීම සහ අඩුවීම. ඕක අපි දන්න කාරණාවක් සාමාන්‍යයෙන්. හරි. අපි එමු ළමයි මෙන්න මේ පළවෙනි කොටුවට. පළවෙනි කොටුවේ තියෙන්නේ ඉල්ලුම ගත්තොත් වැඩිවීම, සැපයීම ගත්තොත් වැඩිවීම. ඉල්ලුම සහ සැපයීම දෙකම වැඩි වෙනවා. දෙන්නම එකම පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ වෙලාවකදී අපිට සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා කියලා නිශ්චිතවම කියන්න පුළුවන්. සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි සමතුලිත මිල වෙනස් වීම අවිනිශ්චිතයි. පැහැදිලි. ඊළඟට මම එනවා මේකේ හතරවෙනි කොටුවට. හතරවෙනි කොටුවේ බලන්න ළමයි ඉල්ලුම අඩුවීම, සැපයීම අඩුවීම. ඒත් දෙන්නම එක පැත්තකට තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඉල්ලුමත් අඩු වෙලා, සැපයීමත් අඩු වෙලා. දැන් ඒ වෙලාවෙදිත් අපිට සමතුලිත ප්‍රමාණය ගැන නිශ්චිතවම කියන්න පුළුවන්. සමතුලිත ප්‍රමාණය නිශ්චිතවම අඩු වෙලා තියෙනවා. සමතුලිත ප්‍රමාණය අඩු වෙයි. සමතුලිත මිල වෙනස් වීම එතනදිත් අවිනිශ්චිතයි. එහෙනම් අපිට සරලව ගන්න පුළුවන් දෙන්නම එක පැත්තට වෙනස් වෙන වෙලාවක සමතුලිත ප්‍රමාණය නිශ්චිතව කියන්න පුළුවන්. මිල වෙනස් වීම අපිට නිශ්චිතව කියන්න බෑ. ඊළඟට මම එනවා මේකේ දෙවෙනි කොටුවට, අංක 2 කියන කොටුවට. දෙවෙනි කොටුවේ තියෙන ළමයි ඉල්ලුම අඩුවීම, සැපයීම වැඩිවීම. ඉල්ලුම අඩු වෙනවා සහ සැපයීම වැඩි වෙනවා. දෙන්න දෙපැත්තකට ගිහිල්ලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට. එහෙනම් දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට යන වෙලාවකදී අපිට මෙන්න මේ මිල ගැන නිශ්චිතව කියන්න පුළුවන්. ඉල්ලුම අඩු වෙලා සැපයීම වැඩි වෙනකොට සමතුලිත මිල අඩු වෙනවා. සමතුලිත ප්‍රමාණය වෙනස් වීම නිශ්චිත නැහැ. අපිට කියන්න බෑ. ඊළඟට තුන්වෙනි කොටුව. සැපයීම අඩුවීම, ඉල්ලුම වැඩිවීම කියන කොටුව තමයි මේක. එතකොට ඒත් දෙන්න දෙපැත්තට ගිහිල්ලා ඒ වෙලාවේදී අපිට කියන්න පුළුවන් සමතුලිත මිල වැඩි වෙනවා. හැබැයි ප්‍රමාණය වෙනස් වීම නිශ්චිත නැහැ. ප්‍රමාණය අවිනිශ්චිතයි. මෙන්න මේ කොටස් ටික තමයි ඔයා පන්තියේ ළමයි ප්‍රස්ථාර 10ක් විතර ඇඳලා හෙට මෙහෙට කරලා ඉගෙන ගත්තේ. මේ ඒ ප්‍රස්ථාර 10ට අදාළ සාරාංශයක් තමයි මෙතන තියෙන්නේ. දැන් කොහොමද මේක පාවිච්චි කරලා අපි පොඩි ක්‍රමයක් හදාගන්නේ මේ වගේ ප්‍රශ්නයකට ලේසියෙන් උත්තරයක් ගන්න. මේ බලන්න ළමයි මෙන්න මේක. අපිට පේනවා ඉල්ලුම හා සැපයීම එකම දිශාවට වෙනස් වන විට. ඒ කියන්නේ මම මේ කොළ පාටින් අන්ඩර්ලයින් කරලා තියෙන කොටස්. ඉල්ලුම හා සැපයීම එකම දිශාවට වෙනස් වන විට බලන්න ළමයි සමතුලිත ප්‍රමාණය එම දිශාවටම වෙනස් වෙලා තියෙනවා. ඉල්ලුම හා සැපයීම එකම දිශාවට වෙනස් වෙනකොට ප්‍රමාණය වෙනස් වීම නිශ්චිතයි. කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? එම දිශාවටම. ඉල්ලුම සැපයීම වෙනස් වෙන දිශාවටම තමයි ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නේ. අන්න එහෙනම් අපේ පළවෙනි රහස. ඉල්ලුම සැපයීම දෙන්නම එක පැත්තට යන වෙලාවකදී සමතුලිත ප්‍රමාණයත් යන්නේ ඒ පැත්තටමයි. ඔන්න ළමයි පළවෙනි රහස. දෙවෙනි එක. මේ බලන්න. ඉල්ලුම හා සැපයීම ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට වෙනස් වන විට සමතුලිත මිල ඉල්ලුම වෙනස් වන දිශාවටම වෙනස් වේ. අන්න දෙවෙනි ක්‍රමේ. දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට යනවා නම් සමතුලිත මිලත් යන්නේ ඉල්ලුමේ පැත්තටමයි. සමතුලිත මිල යන්නේ ඉල්ලුමේ පැත්තටමයි. එහෙනම් සරලයි කාරණාව. දෙන්නම ඉල්ලුම සැපයීම එක පැත්තට යන වෙලාවකදී සමතුලිත ප්‍රමාණය යන්නේ මේ පැත්තට.
දෙන්න දෙපැත්තට යන වෙලාවකදී සමතුලිත මිල යන්නේ ඉල්ලුමේ පැත්තට. ඔන්න ඔය කියන ක්‍රමේ පාවිච්චි කරලා ළමයි ඔයාලට තප්පර 30න් මේ වගේ සමතුලිත වෙනස් වීම ප්‍රශ්නයකට උත්තරේ ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ ඉගෙනගත්ත ක්‍රමේ පාස් පේපර් ප්‍රශ්නයකට දාලා හරියට උත්තරේ ගන්න පුළුවන්ද කියලා. අපි බලමු ළමයි 2023 අවුරුද්දේ ආපු සමතුලිත වෙනස් වීම කියන කොටසට අදාළ MCQ ප්‍රශ්නය. හරි. 2023 අවුරුද්දේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මෙන්න මේ විදිහට ළමයි. ඉල්ලුමත් සැපයුමත් දෙකම එකවර වැඩි වුවහොත් එවිට ඔන්න උත්තර පහක් දීලා තියෙනවා මොකද වෙන්නේ කියලා. එතකොට මේ ප්‍රශ්නේ කියවනකොටම ඔයාලට දැන් ඔළුවට එන්න ඕනි අපේ රහස් ක්‍රමය. අපි කිව්වා ඉල්ලුමත් සැපයුමත් එකම දිශාවටම වෙනස් වෙනවා නම් සමතුලිත ප්‍රමාණය එම දිශාවටම වෙනස් වෙනවා කියලා. එහෙනම් මේක කියවනකොට අපිට තේරෙනවා දෙකම වැඩි වෙනවා කියලා තියෙන නිසා සමතුලිත ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. හැබැයි සමතුලිත මිල වෙනස් වීම අපිට නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා ඔයාලට තප්පර 30ක් යන්නෙත් නෑ ළමයි තප්පර 15කින් උනත් මේකට උත්තරේ හිතන්න පුළුවන්. මේක කියවනකොටම තේරෙනවා මේකේ නිවැරදි උත්තරේ වෙන්නේ අංක 3. සමතුලිත මිල ඉහළ යාමට හෝ පහළ යාමට පිළිවන ඒත් සමතුලිත ප්‍රමාණය ඉහළ යනවට ඉල්ලුමත් සැපයුමත් දෙකම එකපාර වැඩි වෙන නිසා ප්‍රමාණයත් ඒ පැත්තටමයි යන්නේ. හරි. එතකොට මේ කෙටි ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ රහස් ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඉක්මනට සමතුලිත වෙනස් වීමට උත්තරේ හොයන්න. හරිද? එහෙනම් ළමයි මේ සටහන මේ වීඩියෝ එක පෝස්ට් කරලා හරි ඔයා පාඩම් කරන කාමරේ ගහලා තියාගන්න ලස්සනට පාට කීපයකින් දාලා මේක නිතර දකින්න තැනක දාලා තියාගන්න. එතකොට ඔයාට ලේසියෙන්ම මේ ක්‍රමේ හුරු වෙන්න පුළුවන්. මේකත් එක්කම මේ සමතුලිතයේ වෙනස් වීම කියන පාඩමෙන් එහාට ගියොත් එහෙම තුන්වෙනි පාඩමේ ඊළඟට ළමයි පොඩ්ඩක් පටලව ගන්න තැනක් තමයි බදු සහනාධාර උපරිම මිල අවම මිලත් එක්කෙන නිෂ්පාදක අතිරික්තය සහ පාරිභෝගික අතිරික්තය සෙවීම කියන එක. ඉතින් නිෂ්පාදක අතිරික්තය පාරිභෝගික අතිරික්තය පටලව ගන්න නැතුව හොයන්නේ කොහොමද කියන එකටත් පුංචි රහස් ක්‍රමයක් තියෙනවා. ඒක අපි ඊළඟ දවසේ කතා බහ කරනවා. එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරගන්න, උනන්දුවෙන් වැඩ කරන්න, උත්සාහයෙන් වැඩ කරන්න. අපි ඊළඟ දවසේ නැවත හම්බෙමු. සියලු දෙනාට ආයුබෝවන්.